Hi guys, සුබ දවසක්. ඔන්න මම අදත් වීඩියෝ සීරීස් එකක් අරන් ආවා. Uni USDT coin එක ගැන. මේක අපි 1 minute chart එකට යමු ඉස්සෙල්ලාම. 1 minute chart එකේදී අපිට බලා ගන්න පුළුවන් මෙතන up trend එකෙන් පස්සේ ලොකු down එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ one day pattern එකේදී මෙතන පෙන්වන්න කරන්නේ ලොකු up එකක් ගිහිල්ලා තියෙනවා. දැන් down එකකට වගේ තමයි සැරසෙන්නේ මේක. අපි ඊට පස්සේ යන 15 minute chart එකට analyze එක දාන්න. මෙතන අපිට බලා ගන්න පුළුවන් head and shoulder pattern එක. ඒතර head and shoulder pattern එක කියන්නේ මොකක්ද? head and shoulder pattern එක කියන්නේ මේ shoulders දෙකක් ඇදලා තියෙනවා. එතන එකයි මේක shoulder එක. මේක head එක කියලා අපිට ගන්න පුළුවන්. මේ අනිත් shoulder එක. මෙතන තමයි entry point එක. අපිට මේ වගේ entry එකක් බලා ගන්න පුළුවන් මේ ඉස්සරහට. අපි බලමු. දැන් වෙලාව 10:04යි. 2026 11 වෙනි 5 වෙනි මාසයේ 11. අපි මෙතනින් entry එකක් ගමු. මොකද මෙතන තියෙන්නේ pattern එක break up වෙලා තියෙන්නේ. මෙතනින් short entry එකක් ගන්න ඕනේ. අපේ ටාගට් එක මේ වගේ තියාගන්න ඕනේ. අපි බලමු. දැන් වෙලාව 10:05යි. අපි තව පැය භාගයකින් වගේ අපේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා බලමු. ඔන්න මම වීඩියෝ එකේ අනිත් ටිකත් අරන් ආවා එකට. අපි බලමු කොහොමද ට්‍රේඩ් වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම මම පැය භාගයකින් වලාම් වෙන්න එනවා කිව්වට මට එන්න බැරි වුණා මගේ වැඩත් එක්ක. කොහොම හරි ඔන්න ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙලා තියෙනවා. හරි ගයිස්, ඔන්න අද 2026 පස්වෙනි මාසේ 16. ඔන්න අපි කරපු ඇනලයිස් එක ප්‍රොෆිට් වෙලා තියෙනවා. බලන්න මෙතනින් මේ ඩබල් head and shoulders break out වෙලා පල්ලෙහාට ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඇත්තට මෙතනින් අපි එන්ට්‍රි එකක් ගත්තම මේ තියෙන මේ සපෝට් ලෙවල් එකෙන් උඩ ගිහිල්ලා පල්ලෙහාට එනවා කියලා මම ඇනලයිස් කරපු එක. මෙතන 1 hour chart එකට ගියොත් එතනින් පස්සේ ලොකු ඩවුන් එකක් ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ වීඩියෝස් බලන්න අපිව follow කරලා තියාගන්න. ඔයාලට ට්‍රේඩ් එකක් දාගන්න, ඇනලයිස් කරගන්න. ඉගෙන ගන්න ආර වෙන අපිව contact කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයෙත් මේ වගේ මේ වීඩියෝ එකකින් අපි හමු වෙමු.